මම දන්නවා මේ යාපන දිස්ත්‍රික්කේ ජීවත් වෙන බොහෝ ජනතාව යුද්ධ කාලෙත් අවතැන් වෙලා හිටියා. දැන් යුද්ධෙන් පස්සෙත් අවතැන් වෙලා ඉන්නවා. දීර්ඝ කාලයක් තමන්ගේම නිවසක් නැතුව, තමන්ටම තැනක් නැතුව පවුලක් ජීවත් වීම ඒ තරම් යුක්ති සහගත දෙයක් නොවේ. ඒ නිසා අපේ ආණ්ඩුවේ අපේක්ෂාව අපේ කාලය ඇතුළත යුද්ධෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපි විසඳනවා. මම දන්නවා මේ ප්‍රදේශවල ඉන්න ජනතාව විශාල බලාපොරොත්තුවකින් සහ අපේක්ෂාවකින් අපේ ආණ්ඩුව හදන්න දායකත්වය සැපෙව්වා. සැලකිය යුතු ප්‍රමාණයකට සාමාන්‍යයෙන් තිබුණ මේ පළාත්වල තියෙන ආණ්ඩුවත් එක්ක විරුද්ධ, තියෙන ආණ්ඩුවත් එක්ක එකඟ නොවන මතවාදයක් තමයි දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බේ. මොකද ඒක වැරදි නෑ. ආණ්ඩුව ජාතිවාදයේ පෝෂණය කරනවා නම්, ආණ්ඩුව ජනතාවගේ දේපොළ හොරකම් කරනවා නම්, ආණ්ඩුව පොදු ජනතාව ගැන කල්පනා කරන්නේ නැත්නම්, ආණ්ඩුව ඒ අය ගැන විතරක් නම් කල්පනා කරන්නේ, ජනතාව සහ ආණ්ඩුව ඈත්වීම වළක්වන්න බෑ. ඇයි ඒවා ජනතාවට විරුද්ධ ආණ්ඩු, ගැටුම් හදන ආණ්ඩු, තමන් සහ තමන්ගේ පවුලේ වෙනුවෙන් විතරක් හදාගන්න ආණ්ඩු. හැබැයි ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තිබෙනවා මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුව. මා දන්නවා මැතිවරණයන් හිදී ජනතාව තුල, විශේෂම උතුරේ ජනතාව තුල අපි පිළිබඳ යම් කුකුසක්, දෙගිඩියාවක්, සැකයක් තියෙන්නේ නැති. අපි බලයට ගේන ඡන්දෙ දුන්නත් යම් සැකයෙන් යුතුව ඡන්දෙ දෙන්නේ නැති. දැන් අපේ ආණ්ඩුව හදලා අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තවත් සැකයක් තියෙනවද? අද පළමු වතාවට යාපනයේ ඔබ විශ්වාස කරන ආණ්ඩුව රටේ හැදිලා තියෙනවා. විශ්වාස කරනව නේද? විශ්වාස කරනවනේ. ඔව් අපි එකක් ඔබට කියන්නම්. පළමු කොටම අපේ පහළ අමාරුවෙන් ජීවත් වෙන ජනතාවගේ ජීවිතය අපි සුවපත් කරන්න ඕන. ඒ නිසා ආණ්ඩුවක් ලෙස කළ හැකි හැමදේම අපි කරනවා. ගෙයක් නැති කෙනෙකුට ගෙයක් ලබා දීමට අපි කටයුතු කරන්නම්. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. ඒ සඳහා වැඩිම මුදල් ප්‍රමාණයක් මේ සැරේ අපි අයවැයලකින් වෙන් කරලා තිබෙනවා. හොඳ ආදායම් මාර්ගයක් හදන්න ඕන. විශේෂයෙන් ගත්තොත් කුෂ් කර්මාන්තය, පොල් කර්මාන්තය, දීවර කර්මාන්තය, සහ කුඩා සුළු කර්මාන්ත මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත් වෙලා තිබෙනවා. අපේ ආණ්ඩුවේ අපේක්ෂාව හැම කර්මාන්තයකටම සහාය දීලා ජනතාවගේ ජීවිතේ මේට වඩා උසස් කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්. ඒ විතරක් නෙවෙයි අපිට අවශ්‍ය දීර්ඝ කාලයක්, මගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත්තොත් යුද්ධයක් යටතේ අපි ජීවත් වුණා. ගැටුම් ඇතුව ජීවත් වුණා. සැකයෙන් ජීවත් වුණා. වෛර කරමින් ජීවත් වුණා. එහෙම තිබුණානේ. දෙමළ ජනතාව කෙරෙහි සිංහල ජාතිවාදී කණ්ඩායම් සැකයෙන් බලනවා. සිංහල ජනතාව කෙරෙහි දෙමළ ජාතිවාදී කණ්ඩායම් සැකයෙන් බලනවා. දීර්ඝ කාලයක් ගැටුමක් තිබුණා. ගැටුමෙන් අපි කාටවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. මොනවද ඒ ගැටුමෙන් අපිට ඉතුරුනේ? අම්මා තාත්තා හිමි වුණු දරුවන්, ආර්ථිකයෙන් මුළුමනින්ම කඩා වැටිලා, ඥාතීන් මිතුරන් අහිමි වෙලා, උතුරේ දකුණේ දෙකේම ගොදුරු බවට පත් වුණා. ඒ මුළු විනාශයේ පිටිපස්සෙම තිබුණේ දේශපාලනය.